බලමු ලැප් එකකින් කොහොමද ඔයාලගේ සයිට් වලට ලොග් වෙන්නේ කියලා. ඉන්ස්ටෝල් account එකකට ලොග් වෙලා අපි දැන් බලපු ඉන්වර්ටර් එකේ settings සියල්ලම හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. එන්න. Google search භාවිතා කරලා අපිට පුළුවන් Go OSS login වෙන්න. අපි ඒ ඔස්සේ ඉදිරියට ගියාම Go OSS management system එකේ ඉන්ටර්ෆේස් එක දැනගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්න කරන්නේ. මෙතනින් අපිට පුළුවන් අපගේ installer user name එක සහ password එක ලබා දීලා login වෙන්න. මේ විදිහට තමයි අපිට install account එකේ plant list එක පෙන්වන්න කරන්නේ. plant list එක තියෙනවා. ඊට අමතරව device list එක තියෙනවා. අපිට device list එක මගින් inverter එකේ serial number එක භාවිතයෙන් ඕනම inverter එකක් අපිට plant එක ඇතුළට යන්න පුළුවන්. දැන් අපි බලමු අපගේ SPM inverter එකක settings හදාගන්න කොහොමද කියලා. SPM inverters ඇතුළත් වෙන්නේ microgrid household energy storage කියන tab එක යටතේ. මෙතන තියෙනවා අපිට on-grid inverters, off-grid inverters, on-grid storage inverters, WIT inverters ඒ විදිහට tab සියල්ලම PM inverter එක යටත් වෙන්නේ microgrid household energy storage කියන tab එක යටතේ. අපිට පෙන්වන්න කරනවා මෙතන දැන් අපගේ SPM inverter එක කොහොමද පෙන්වන්නේ කියලා. මේ විදිහට inverter එකේ serial number එක සහ අනිකුත් අවශ්‍ය තොරතුරු මෙතන පෙන්වන්න කරනවා. අපි බලමු දැන් settings page එක කොහොමද යන්නේ කියලා. මෙතන පෙන්වන්න කරනවා settings page එක. මේ විදිහට settings page එකට ගියාම අපිට සියලුම SPM inverter එකේ සියලුම settings අපිට මෙතන ලබා ගන්න පුළුවන්. මේ විදිහට inverter එක on off කරන්න පුළුවන්. ඒ වගේම battery settings, ඒ වගේම කොහොමද work mode එක වෙන්නේ, මේ සියලුම තොරතුරක්ම අපිට මෙතනින් ඉන්වර්ටර් එකට ලබා දෙන්න පුළුවන් online. එතකොට මෙතන අපිට පෙන්වන්න කරනවා grid settings කියන එක. මෙතන general standard කියලා දෙන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් ඉන්වර්ටර් එකේ අපිට grid එකේ ලබා දීලා තියෙන voltage සහ frequency settings හදාගන්න. මෙතන තමයි අපිට grid එකේ settings ඔක්කොම හදාගන්න තියෙන්නේ. මෙතන connection time එක තියෙනවා. ඒ වගේම frequency එක දෙන්න තියෙනවා. අපිට පුළුවන් මෙතන service voltage එක. ඒ කියන්නේ synchronizing voltage එක තමයි මෙතන අපිට ලබා දෙන්න තියෙන්නේ. මේ සියල්ලක්ම අපිට පහසුවෙන් මෙතනදී ලබා දෙන්න පුළුවන්. ඒ වගේම frequency එක මේ විදිහට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම LVRT option එකත් මෙතන ලබා දෙන්න තියෙනවා. LVRT සහ HVRT යන දෙකම අපිට මෙතනදී settings හදාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. grid එකේ අපිව දැනුවත් කරලා තියෙන විදිහට අපිට LVRT සහ HVRT settings අපිට ලබා දෙන්න පුළුවන්. මේ විදිහට තමයි සියලුම settings අපි මෙතනදී හදාගන්නේ online හරහා PM inverter එකක. වඩාත් පැහැදිලි ඇති කරන සියලුම settings ලබා දීලා තියෙනවා. එතකොට අපිට පුළුවන් අපේ plant එක view කරන්න II කරන එක මගින් ගිහිල්ලා අපිට පුළුවන් අපේ තියෙන plant එක කොහොමද මේ අවස්ථාවේ වැඩ කරන්නේ, ඒ වගේම කොහොමද අලුත් generation එක ඒ තොරතුරු සියල්ලම මෙතනින් අපිට මේ tab එකෙන් බලා ගන්න පුළුවන්. මේ විදිහට සියල්ලක්ම අපිට මෙතන පෙන්වන්න කරනවා කොහොමද කියන්නේ. මේ විදිහට අපිට generation එක බලා ගන්න පුළුවන්. ඒ විදිහටම daily generation එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපිට මේ කියන plant එකේ විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම login එකට ගිහින් plant එකේ මොන හරි faults තියෙනවා ඒවා අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. එවෙලෙම මේ විදිහට තමයි අපි SPM system එකක inverter එකක කොහොමද settings හදාගන්නේ සහ plant එක දැනට වැඩ කරන විදිය සහ අපගේ history එක plant එකේ කලින් තොරතුරු ඒවා අපිට සියල්ලක්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මොනවාද faults තියෙන්නේ සියල්ලම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්.